හරි කෝටි ගානක් හොයන්න වනත් පුළුවන් AI ටූල් එකක් තමයි මේ ප්ලබෙක්සිටි කියන්න. තෝට මේකේ සම්පූර්ණ කීවර්ඩ් රිසර්ච්චයක් කරගන්න කොහොමද කියන එක මම ඕගොලන්ට කියන්න. තෝට මේක බලන්නතු යන අය මං හිතනවා හෙන අවාසනාවන්තය වෙයි තමන්ගේ වෙබ්සයිට් එක ඩියවලොප් කරගන්න තියෙන චාන්ස් එක YouTube channel එක ඩියවලොප් කරගන්න තියෙන chance එක ඒ වගේම තමන්ගේ Facebook accounts grow කරගන්න තියෙන chance එක ඒ වගේම TikTok Instagram මේ සියල්ල grow කරගන්න තියෙන chance එක නැති වෙලා යයි. හරිද? එතකොට ළමයි perplexity කියන්නේ ගොඩක් හොඳ මේ ඒ කියන්නේ search engine එකක් හා සමාන නියම AI එකක්. ඉතින් මම සාමාන්‍යයෙන් Gemini ChatGPT වල රෙකමන්ඩ් කරනවා තමන්ගේ ඒ කියන්නේ සර්ච් එන්ජින් එකක් වශයෙන් ඒවා පාවිච්චි කරද්දී ඒ දෙකට වඩා මම රෙකමන්ඩ් කරනවා highly රෙකමන්ඩ් කරනවා මේකේ free plan එක තමයි මම මේ තියෙන්නේ. ඉතින් මේකේ වාට pro එකක් වගේ ගන්න පුළුවන් නම් සාමාන්‍ය ලංකාවේ 1500කට 600 කට ඉන්නවා pro එකක් තියෙනවා ළමයි. මගේ මේ ඩිවයිස් එකේ නැහැ මගේ pro එකක් තියෙනවා. ඉතින් ඒකෙන් මම ලොකු ප්‍රයෝජනයක් ගන්නවා. හරි. ඒක දැන් මම මෙතනින් නිකන් සර්ච් කරනවා සිංගිෂලි මට දෙන්න හොර ස්ටෝරි වලට YouTube එකේ තියෙන keyword search volume එක and keyword difficulty එක අනුව වගුවක් දෙන්න. right. මේ විදිහට මම මේ ප්ලපෙප්සිටි AI එකට කිව්වා මට මෙන්න මේ විදිහට දෙන්න කියලා. එතකොට ඔයාලට පේනවා නෑ මෙයා මේ වැරදි රේක අයිඩෙන්ටිෆයි කරන්න තියෙන ළමයි. මට දෙන්න කියන එකට තමයි අයිඩෙන්ටිෆයි කරන්න තියෙන්නේ. right. දැන් බලමු අපි. ඔයාලට පේනවා සර්ච් වොලියුම් එකත් එක්ක keyword duplicate එකත් එක්ක අපිට දීලා තියෙනවා. right. ඔයාලට පේනවා Uber Legends, the real ghost story, horror story, single horror story, right. එතකොට ඔයාලට පේනවා නෝට් එකකුත් මෙයා දීලා තියෙනවා කොහොමද ටාගට් කරන්න ඕනේ කියලා. හරිද? එතකොට මම කියනවා මෙතන search volume එක numbers වලින් දෙන්න. ඔයාලට පේනවා දැන් නම්බර් වලින් දීලා මේ දැන් බලන්න මීඩියම් සහ හයි ලෙස තුනකට විදිහට දැන් ඩිෆිකල්ටි කියන්නේ. ඒතර හයි කීවර්ඩ්. එතකොට 60000 ලක්ෂය අතර හොරර් ස්ටෝරිස්, ස්කේරි ස්ටෝරිස් 30000 60000 අතර, හොරර් ස්ටෝරි 10000 30000 අතර මේ විදිහට ඔයාලට පේනවා මේ විදිහට අපිට මේ ප්‍රොපෙක්සිටි එක යූස් කරලා අපිට පුළුවන් කීවර්ඩ් එකක් අරගෙන ඒකේ සර්ච් වොලියුම් එක හොයලා ඒකේ ඩිෆිකල්ටි එක හොයාගන්න. හරිද? එතකොට මේ වගේම දැන් අපිට දැන් YouTube එකට වුණත් ළමයි කීවර්ඩ්ස් රිසර්ච් එකක් කරද්දී අපිට මේකින් අයිඩියා එකක් ගන්න පුළුවන්. දැන් මම කියනවා මේකට දෙන්න එතකොට මම කියන 20 horror
දැන් sorted කියලා තියෙන 20 horror keyword stored best ranking opportunity right. ඒතකොට ඒක මම පොඩ්ඩක් දුන්නා. ඒතකොට ඔයාලට පේනවා දැන් horror story single horror story මේ ඔයාලට පේනද horror story කොහොමද එතකොට වෙන්නේ කියලා මේ right. ඒතකොට high එකේ ඉඳගෙන difficulty එක low medium හරිද. එතකොට ඔයාලට පේනවා දැන් high opportunity එකක් තියෙනවා මේක rank වෙන්න. මොකද search volume එකත් හොඳයි. තේරුණාද? එතකොට ඒ විදිහට මේකේ බෙදලා දීලා තියෙනවා. හරිද? එතකොට very high. එතකොට difficult ලෙවල් තමයි. බාන scary stories single right. එතකොට දැන් ඕවා කරන්න ඕන ළමයි අපි මේ ටාගට් කරන ලංකාවේ ඔඩියන්ස් එක. දැන් සාමාන්‍ය පිටරට ඔඩියන්ස් එක මට ටාගට් කරන්න කියලා මෙයාට පොඩි කමාන්ඩ් එකක් දෙන්න අමතු වුණා. ඒකයි මේ ඔක්කොම ඩබල් එකේ තියෙන්නේ. මේ කලවමේ තියෙන්නේ. ඉතින් ළමයි මේක අපිට වෙබ්සයිට් අපේ ඩිවලොප් කරගන්නත් අපේ කීවර්ඩ් හොයාගන්නත් Facebook එකේ එතකොට අපිට කීවර්ඩ්ස් හොයාගන්නත් Pinterest එකේ කීවර්ඩ්ස් හොයාගන්නත් හැම රෙද්දම අපිට කීවර්ඩ්ස් හොයාගන්න මේක වටිනවා මචං. හරිද? ඉතින් මේක ගැන මම ෆුලි වීඩියෝ එකක් කරනවා Patreon එකේ. ඉතින් ඊයේත් මම වීඩියෝ එකක් දැම්මා Patreon එකේ කට්ටියට. ඉතින් ළමයි Patreon එකේ ගොඩක් කට්ටිය ගේමක් ගහලා තිනවා. හරිද? බහුතරයක් ගහලා තිනවා. මම ස්ක්‍රීන්ෂොට් දාන්නම්. මම කමියුනිටි පෝස්ට් එකක් හදලා. ඉතින් මම කියන්නේ මේකටවත් ජොයින් වෙන්න කියලා කියන්නේ නෑ මොකද. මේකේ ෆ්‍රී ජොයින්ලා බලන්න මේකේ තියෙන දේවල් හොඳයිද කියලා. මොකද මේකට ජොයින් වෙනවා ළමයි ඔයා වැඩ කරන්න ඕනේ. හරිද? වැඩ කරොත් මාසෙකට ලොකු ගාණක් හොයන්න පුළුවන්. මම රෑන්ක් කරලා කියනවා මාසෙකට ලොකු ගාණක් ඔයාට හොයන්න පුළුවන් මේකේව හරියට වැඩ කරොත්. හරිද? වැඩ කරොත් විතරයි. වැඩ කරේ නැත්නම් බෑ. ඉතින් මාසේ ලක්ෂයක් සුව කියලා මම මේ ඊයේ වීඩියෝ එකක් දැම්මා. මේක මාරයි. හරිද? මේක කරන කෙනෙක්ට ලොකු මැච් එකක් ගන්නවා. ඔයාලා YouTube එකේ තියා ඔයාලා කාගෙන්වත් අහන්න හම්බෙන්නේ නැහැ මේ බිස්නස් අයිඩියා එක. මම හිතන්නේ කරන අය සීමිතයි. මම හිතනවා මම තමයි ලංකාවේ මේක පළවෙනිට මෙලියට දැම්මේ. ඒ නිසා කරන නොකරන එක වාගේ වැඩක්. ඒතකොට දැන් ඇෆිලියේට් මාකටිං වලත් මැච් එකක් ගන්න මම මේ කියලා දෙලා තියෙනවා. ලයිව් ප්‍රූෆ් එක. ඉතින් පැයකට ආසන්න වීඩියෝ එකක් දාලා තියෙනවා. ඉතින් මේ ෆෑන්ස් 1000 $500. ඉතින් ඔයා ෆ්‍රී ජොයින්ලා බලන්න. මම කියන්නේ නැහැ මේක ලංකාවේ හොඳම Patreon එක කියලා. හැබැයි මේකේ මැච් එකක් ගන්න පුළුවන්. මට මේකේ ඩොලර් එක ට ඕගොල්ලන්ව අද්දලා ගන්න අවශ්‍ය නැහැ. නමුත් මැච් එකක් ගහලා කෝටි ගණක් වගේ ඩිජිටල් ප්‍රොඩක්ට් එකක් තියෙනවා. ඉතින් ඔයා තියන්නේ කරන්න ජොයින් වෙනවා නැති කියලා. ඉතින් මේ කියලා දුන්න ක්‍රමයේ මැච් එකක් ගහ ගන්න ළමයි අපරාධ නැත්තම්. හරිද? මොකද ඕගොල්ලන්ට යම්කිසි ලින්ගතුකමක් තියෙන තමයි මේ දේවල් කියන්නේ. හරිද? ඉතින් හොඳ මැච් එකක් ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් කීවර්ඩ් ඩිෆිකල්ටි එක රෑන්කින් ඔපචුනිටි එක එතකොට වොලියුම් එක ඔක්කොම මේකේ තීරණය වෙනවා. හරිද? ඉතින් ඒ විදිහට අපිට හොඳ කීවර්ඩ් එක හොයාගෙන හරි කන්ටෙන්ට් එකක් හැදුවොත් අපිට YouTube එකේ Facebook එකේ TikTok එකේ grow වෙනවා කියන එක නැති. එහෙනම් ජය වේවා.